සුබ දවසක් වේවා සියලු දෙනාටම. මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට උගන්වන්න හදන්නේ Excel මෘදුකාංගය තුල අකුරු වලට colors add කරන ක්‍රමය. එහෙනම් අපි වැඩි කතා නැතුව colors add කරන විදිහ, අකුරු වලට colors add කරන විදිහ අපි දැන් බලමු. ඉස්සරලාම මේ sheet එක මෙතනින් මෙතනට ගිහින් all mark දාගන්න ඕනේ. දාගෙන home tab එක යටතේ මේ කෝඩි home tab එක යටතේ මේ coordination conditional formatting ඊට පස්සේ new rule format only cell that contain ඊට පස්සේ නෝ මේ format only cell that contain එක press click කරලා ඊට පස්සේ මේ දෙවෙනි කොටුවේ පොඩි කොටුව click කරලා equal to එක equal command එක දෙන්න. දීලා අපට අවශ්‍ය කරන අකුර මෙතනට යොමු කරන්න, type කරලා මේ format කියන එක click කරගන්න. මේ dialog box එකේ මේ font කියන අනුමාත්‍රිකාව යටතේ මෙතන තියෙනවා color automatic click කරලා අපිට අවශ්‍ය කරන පාට select කරගන්න. ඊට පස්සේ අපිට යන්න ඕනේ මේ fill කියන අනුමාත්‍රිකාවට. මේ fill කියන අනුමාත්‍රිකාව යටතේ අපිට අවශ්‍ය කරන පාට මෙතනදී click කර ගැනීමට අවශ්‍යයි. අපිට මෙතනදී වෙන පාටක් දෙන්නත් පුළුවන්. මම වෙන පාටක් දීලා ඔයාලට පෙන්වන්නම් මොකද වෙන්නේ කියලා. මේ ඔක්කොම click කරගෙන යන්න. ඊට පස්සේ අකුරු රතු වෙලා background එක කොළ පාට වෙනවා. අපිට උවමනාවක් තියනවා නම් ඔන්න මම දැන් කරලා තියෙන අකුරු රතු පාටයි background එක කොළ පාටයි. ඔන්න අපි දැන් බලමු මේක මේ Excel මෘදුකාංගය තුල මේක ක්‍රියාත්මක වෙන විදිහ කොහොමද කියලා අපි දැන් බලමු. අපි ඉස්සෙල්ලාම Windows key එකයි control එක යොදාගෙන O බටන් එක press කරලා screen keyboard එක ඔයාලා ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම type කරපු ඒ අකුර click කරනවා. මෙන්න මේ arrow keys වලින් arrow keys එක click කරන්න. අපිට අවශ්‍ය කරන පැත්තට නැවත ඒ අකුර click කරලා මේ arrow keys එකෙන් උඩට click කරගන්න. බලන්න ඊළඟට ඒ අකුර click කරලා මේ පල්ලෙහාට click කරගන්න. ඊට නැවත බලන්න ඒ අකුර click කරලා දැන් ඔයාලට තේරෙනවද? මේ අකුර click කිරීමෙන් පසු මේ arrow keys command එක දුන්නාට පස්සේ මේක මේ කොටුව පාට වෙනවා. ඔයාලට අවශ්‍ය නම් මේ කොටුව මේ අකුර එකම පාටින් පාට කරගන්න පුළුවන්. මම ඒක සුළු දෙයයි. මේ අකුරටත් දෙන පාට මේ කොළ පාටම දුන්නාම තනි කොටුව අකුරක් තියනවාද කියලා හොයාගන්න බැරි වෙන පාට වෙනවා.